ආයිබෝවන් අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ 2026 මාර්තු මාසේ කටක ලග්න හිමියන්ට කොහොමද ගත වෙන්නේ කියලා. මේ මාසය ඔබට සුබ අසුබ ප්‍රතිඵල මිශ්‍ර වුණු මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන මාසයක් කියලා කියන්න ඕනේ. කොහොම වුණත් මේ මාසය තුලදී ආර්ථික වශයෙන් වැඩිපුර ලැබීම් සඳහා අවස්ථාව තියෙනවා. දීර්ඝ ගමන් බිමන් යන විශේෂයෙන්ම විදේශගත වීම වලට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වලදී නම් වැඩිපුර වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ව්‍යාපාර කරන අයටත් තමන්ගේ ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් දුර බැහැර ගමන් බිමන් වල නිතරම යෙදෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ සම්බන්ධතාවලදී තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන කාලයක්. විවාහක අයට නම් ගෘහ ජීවිතයේ සතුටෙන් සහයෝගයෙන් පවත්වාගෙන යන්න නොඅඩුවම මේ මාසෙදී ආශිර්වාදය තියෙනවා. ඒ වගේම කාලෙකින් හමු නොවුණු නෑදෑයෝ යාළු මිත්‍රයෝ මුණ ගැහෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඔබේ පවුලට ඇති වෙලා තිබුණු යම් ප්‍රශ්න ගැටලු විසඳ ගන්න නිරවුල් කරගන්නත් මේ මාසය තුලදී ඔබට හැකියාව තියෙනවා. රැකී ආරක්ෂා කටයුතු ගැන කතා කරුවොත් රැකී ආරක්ෂා කටයුතු වලදී නම් මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරලා දෙන තත්වයක් තමයි තියෙන්නේ. රැකියාවේදී වැඩ කටයුතු බහුල වීමත් එක්ක ඔබට යම් මානසික පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම යම් අභියෝගාත්මක තත්වයන්ටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. රැකියාවේදී මේ පීඩනය ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඔබට විවිධාකාරයේ වැඩ කටයුතු කරන්න පවරන නිසා. ඒ නිසා සේරම වැඩ එකට පැටළුණු අවුල් ස්වභාවයක් දැනෙන්න ගන්නවා. කොහොම වුණත් රැකියාවේදී මොන තරම් වැඩ ප්‍රමාණයක් ඔබට පැවරුණත් විවිධ විදිහේ වැඩ කරන්න සිද්ධ වුණත් කොයි තරම් අභියෝග ඔබ ඉදිරියේ තිබුණත් ඒ හැම දෙයක්ම සාර්ථකව ජය ගන්න හැකියාව ශක්තියත් ඔබ ළඟ නොඅඩුවම තියෙනවා. විශේෂයෙන්ම මාසෙ දෙවෙනි භාගයේ වෙද්දී ඔබේ රැකී ආරක්ෂා කටයුතු වල විශාල දියුණුවක් අත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසාම රැකියාවේ උසස් වීම ආදියටත් අවස්ථාවල් උදා වෙනවා. රැකියාවේ උසස් වීම බලාපොරොත්තුෙන් ඉන්න අයට නම් මේ මාසේ ඊටාම සුබදායක මාසයක් වෙනවා කියලා කියන්න ඕනේ. රැකියාවේදී ඔබේ වැඩ කොටස ඊටාම සාර්ථකව ඉටු කරනවා වගේම එකට වැඩ කරන අය එක්ක සහයෝගයෙන් හොඳ හිත පවත්වා ගනිමින් කටයුතු කරන්නත් හැකියාව ලැබෙනවා. හැබැයි මේ අතර ඔබේ විරුද්ධවාදීන් ඔබේ වැඩ කටයුතු වලට බාධා කරන්න කකුලෙන් අදින්න උත්සාහ කරනවා. ඒ උත්සාහයන් පහසුවෙන්ම පරාජය කරලා ඒ දේවලුත් ඔබගේ වාසියට ජයග්‍රහණයට හරව ගන්නත් ඔන්න මේ මාසෙදී ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කරන අයටත් මේ මාසේ සුබදායකයි. ව්‍යාපාර කටයුතු වලට දුර බැහැර ගමන් බිමන් යන්න සිද්ධ වුණත් ඒ හැම ගමනක්ම ව්‍යාපාරයේ වාසියට දියුණුවට හේතුවක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ හවුල්කාරයෝ ගනුදෙනුකාරයෝ එක්ක තියෙන සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් වෙනවා. ව්‍යාපාර කටයුතු වලින් ලාභය ඉහළ යනවා. ඒ වගේම විදේශයන් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාර කරන අයට ඊටාම වාසිදායක තත්වයක් උදා කරගන්න පුළුවන්. රැකී ආරක්ෂා කටයුතු වලට විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මේ මාසෙදී තමන්ගේ ඒ විදේශ ගමන් බලාපොරොත්තුව සාර්ථක කරගන්න අවස්ථාවක් උදා වෙනවා. ඔබේ මුදල් හා ආර්ථික තත්ත්වය ගැන කතා කරුවොත් ඔබේ ආර්ථික තත්ත්වය ගැන සලකලා බලද්දී මුදල් වියදම් කරද්දී නම් තරමක් ප්‍රවේශමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න වෙනවා. එහෙම නැතුව කිසිම අවධානයක් නැතුව වැඩ කරන්න ගියොත් නම් ආර්ථික තත්ත්වය ගැන මානසික පීඩාවන්ට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ මාසෙදී ඔබේ වියදම් තත්ත්වය නම් තරමක් ඉහළ යනවා. මේ සමහර වියදම් යෙදෙන්නේ ආගමික කටයුතු, වන්දනා ගමන් බිමන්, උත්සව, විවෘත කිරීම වගේ දේවල් වලට වගේම පවුලේ කටයුතු වෙනුවෙන් යෙදෙන වියදම් නිසා. මේවා අනවශ්‍ය වියදම් නොවුනත් ඒ නිසා ඔබේ ආර්ථිකයට නම් වැඩිපුර බරක් දැනෙන්න ගන්නවා. කොහොම වුණත් මේ අතරම කාලයක් තිස්සේ ඔබ දරමින් හිටපු සමහර වියදම් නම් මේ මාසෙදී අවසන් වෙලා යනවා. ඒ වියදම් ඔබට තවදුරටත් දරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ අතේ තියෙන මුදල් වැඩි කරගන්න බලාපොරොත්තුෙන් විවිධ කටයුතු වලට මුදල් යොදවනවා නම් මුදල් ආයෝජනය කරන්න ඉන්නවා නම් මේ මාසේ ඒ වගේ වැඩ කටයුතු වලට නොයා ඉන්න තරමටම සුබදායකයි කියන්න ඕනේ. මොකද මේ වෙලාව මුදල් ආයෝජන වලට ගියොත්
යම් ආකාරයකින් අලාභ පාඩු වුණත් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙදි කාටවත් මුදල් ණයට දෙන්න යන්නත් එපා. ඒ වගේ ගනුදෙනු වල යෙදෙනවා නම් ඊටාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද මේ මාසෙ ඔබට ඒ වගේ ගනුදෙනු වලට යන්න ඒ තරම් සුබදායක තත්වයක් ඇති කරන්නේ නැහැ. ඔබගේ ආදරය, විවාහය හා සම්බන්ධතා ගැන කතා කරද්දී මේ මාසෙ ඔබේ සම්බන්ධතාවලට නම් සුළු වශයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබෙන් පිට වෙන සමහර වචන නිසා ඔබේ සමීපම අයට වගේම ඔබටත් හිත් රිදීම් ඇති වෙනවා. ඔබ නිතරම උත්සාහ ගන්න ඕනේ සම්බන්ධතාවලදී විශ්වාසය ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔබගේ ආදරණීයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් තලමත් සැලකිලිමත්ව කටයුතු කරන්න වෙනවා. ඒ අයව හොඳින් රැක බලා ගන්නවා වගේම මානසිකව ශක්තිමත්ව ඉන්නත් ඔබේ උදව් උපකාරය අවශ්‍ය වෙනවා. ඔබ දෙන මේ සහයෝගයත් එක්ක ඔබේ සහකරුගේ සහකාරියගේ විශ්වාසය හා ආදරය උපරිමව දිනා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. විවාහක අයට නම් මේ මාසෙදී තමන්ගේ ගෘහ ජීවිතයේ කටයුතු වඩා සාමකාමීව හා සතුටින් පවත්වාගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම පවුලේ අය එක්ක දුර පැහැර ගමන් බිමන් වල යෙදෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබේ වැඩ කටයුතු වලට දෙමාපියන්ගේ ආශිර්වාදවත් නොඅඩුවම ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම මේ මාසෙදී ඔබේ මවගේ සෞඛ්‍ය තත්ත්වය නම් ඊටාම යහපත්ව පවතිනවා කියන්න ඕනේ. ඔබේ සහෝදර සහෝදරියන්ට නම් යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් ඔබ නිතරම ඒ අයට වැටෙන්න නොදී උදව් උපකාර කරමින් ශක්තියක් වෙලා ඉන්නවා. ඔබ පුළුවන් තරම් සංසුන්ව හා සාමකාමීව කටයුතු කරනවා වගේම පවුලේ අයත් ඒ ආකාරයට කටයුතු කරන්න මඟ පෙන්වීම කිරීමේ වගකීම මේ මාසෙදි තියෙන්නේ ඔබ අතේ. පවුලේ දියුණුවට හේතු වෙන යම් යම් කටයුතු කරන්න, යම් යම් දේවල් මිලදී ගන්නත් ඔන්න අවස්ථාවල් උදා වෙනවා. පවුලේ අය එක්ක විනෝද ගමන් බිමන් යන්න සතුටු වෙන්නත් අවස්ථාවල් තියෙනවා. මේ මාසේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය වරින් වර වෙනස් වෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය ගැන තරමක් අවධානයකින් කටයුතු කරන්න ඕනේ. උදරය සම්බන්ධ රෝග, ආහාර විෂවීම් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආහාර ගනිද්දී ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් ශරීර සුවතා ව්‍යායාම වල යෙදීම, භාවනා කිරීම වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන කෙනෙක් නම් ඒවා නොකඩවාම පවත්වා ගන්නවා නම් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඊටාම යහපත්ව පවත්වා ගන්න පුළුවන්. අද දවසේ අපි කතා කරුවේ 2026 මාර්තු මාසේ කටක ලග්න හිමි ඔබට කොහොමද ගත වෙන්නේ කියලා පොදු පලාපල තත්ත්වයක්. ඔබටත් ඔබේ කේන්ද්‍රයේ පෞද්ගලිකවම පරීක්ෂා කරවාගෙන පලාපල කතනයක් ලබා ගන්න අවශ්‍ය නම් මෙහි සඳහන් වෙන අපගේ WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කෙරුවොත් වැඩිදුර තොරතුරු ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම හැමෝගෙම පුංචි කාරුණික ඉල්ලීමක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඉදිරි කාලයේදීත් මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා.